සම්මා සතිය කියලා කියන්නේ. ඒක භාවනාව. එතකොට කෙනෙක් භාවනාව ඉන්නකොට එයාගේ මනස සංසුන් වෙනකොට පේන දේවල්, හැයෙන දේවල්, දැනෙන දේවල්, හැඟෙන දේවල්, සිතන දේවල් හැමදේම විනිවිද පේනවනේ. එහෙනම් එයාට සම්මාදිට්ඨියටපත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. කලබල වෙච්ච සිතකට වඩා සංසුන් වෙච්ච සිතකට ඉක්මනට ධර්මය අවබෝධ වෙනවා. ඒ හින්දා තමයි බුදුදහම තුළ, බුද්ධ දර්ශනය තුළ මේ භාවනාවට අති උත්තරීතර වටිනාකමක් දීලා තියෙන්නේ. සංසුන් වෙච්ච මනසට අර වැවේ වතුර වල ඉබ්බෝ මහලු වැටිලා තියෙන කාසි ඔක්කොම පේනවා. ගලාගෙන යන වතුර පේන්නේ නැහැ. කැළඹිච්ච සිතට සෝතාපන්න වෙන්න අපහසු ඒ ඉඳයි. එන මනස ගොඩාක් තැම්පත් වෙන්න ඕනේ. ඒක භාවනාවෙන් සෝතාපන්න වෙන්න පුළුවන්. සම්මා සතිය කියලා කියන්නේ ඒක භාවනාව. එතකොට කෙනෙක් භාවනාව ඉන්නකොට එයාගේ මනස සංසුන් වෙනකොට පේන දේවල්, හැයෙන දේවල්, දැනෙන දේවල්, හැඟෙන දේවල්, සිතන දේවල් හැමදේම විනිවිද පේනවනේ. එහෙනම් එයාට සම්මාදිට්ඨියටපත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. කලබල වෙච්ච සිතකට වඩා සංසුන් වෙච්ච සිතකට ඉක්මනට ධර්මය අවබෝධ වෙනවා. ඒ හින්දා තමයි බුදුදහම තුළ, බුද්ධ දර්ශනය තුළ මේ භාවනාවට අති උත්තරීතර වටිනාකමක් දීලා තියෙන්නේ. සංසුන් වෙච්ච මනසට අර වැවේ වතුර වල ඉබ්බෝ මහලු වැටිලා තියෙන කාසි ඔක්කොම පේනවා. ගලාගෙන යන වතුර පේන්නේ නැහැ. කැළඹිච්ච සිතට සෝතාපන්න වෙන්න අපහසු ඒ ඉඳයි. එන මනස ගොඩාක් තැම්පත් වෙන්න ඕනේ. ඒක භාවනාවෙන් සෝතාපන්න වෙන්න පුළුවන්.